අවුරුදු 160ක් වැඩ හිටියා. නමුත් සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. දැන් අද වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550 ගානක් වෙනකොට අපේ ආයුෂ අවුරුදු 70 75 වගේ මට්ටමට සාමාන්‍ය ආයුෂ අඩු වෙලා තියෙනවා. අපි නිකමට හිතමු අපේ ආයුෂ අවුරුදු 70යි කියලා නිකන් හිතමු. වර්තමානයේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයු අපේක්ෂාව 70යි. එතකොට අවුරුදු 2500ක් වෙනකොට මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙනවා අවුරුදු 120 ඉඳන් 70 දක්වායි කියන අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. එතකොට අවුරුදු 2500කට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙන අවුරුදු 50කින් විතර. ඔය ආයුෂ තවත් අඩු වෙලා තවත් අවුරුදු 2500ක් ගිය තැන තවත් අවුරුදු 50කින් අඩු වුණොත් ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට මේ මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ඉතුරු වෙන්නේ ඒ කාලේ අවුරුදු 20ක් වගේ ආයුෂක්. අවුරුදු 20-25 වගේ ආයුෂක් තියෙනවා. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට සර්වඥ ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පානවා බුදුරුවක්ම ඇවිලා යමා මහ පෙළහර පාලා. ඒ ධාතු පරිනිර්වාණය වෙන කාලේ එනකොට ඊළඟට බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටවපු සතර සිරිපා සටහන් මැකිලා යනවා. මේ බුද්ධ අධිෂ්ඨාන සියල්ල පිහිටෙව්වේ අවුරුදු 5000ක් යනතේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂත් පිරිහිලා අවුරුදු 5000ක් කියන්නේ මිනිස් ආයුෂ අවුරුදු 20ට විතර බැහැපු කාලයක්. ඒ විනාශයෙන් පස්සේ බුද්ධ ශාසනය අවසන් වෙලා අවුරුදු 2300ක් ගිය තැන අවුරුදු 20 ආයුෂ 10ට බහින. ඒ 10ට බැහැලා එතනින් පස්සේ සිද්ධ වෙන්නේ අර සත් අන්තක් කල්ප විනාශය. අවියායුධවලින් මරාගෙන මිනිස්සුන්ට මෘග සංඥා පහළ වෙලා මුළු ලෝකෙම ලේවිලක් වෙන විස්තරයක් බුද්ධ දේශනාවක විස්තර කරන. එතනින් පස්සේ ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් ටික ගුණධර්ම පිරීම නිසා අර පිරිහිච්ච අවුරුදු 10ට බැහැපු ආයුෂ ටිකෙන් ටික වැඩිවෙන්න පටන් ගන්න. මාසේ දෙක එහෙම තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩිවෙවි ගිහිල්ලා ආයමත් ආයුෂ අසංකේය දක්වා වැඩිවෙන්නට ඕන. එහෙම වැඩිවෙච්ච ආයුෂ අඩු වෙලා ආය අවුරුදු 80000ට අඩු වෙච්ච කාලෙක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. එතකොට පින්වතුනි මනුස්ස ලෝක කාලෙන් අපි ගණන් ගත්තොත් මේ ගණන් කිරීම තුල අපිට පේනවා එහෙනම් මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත්තොත් තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කියතන. ඒ නිසා මනුස්ස ලෝකේ කාලෙන් නම් මහා දීර්ඝ කාලයක්. හැබැයි දිව්‍ය ලෝකේ කාලයෙන් ගත්තොත් එච්චර දීර්ඝ කාලයක් නෙමෙයි. සමහර දෙවිවරුන්ට අද පින් කරලා දිව්‍ය ලෝකේ පහළ වෙන ඇතැම් දේවතාවරුන්ට ඒ දිව්‍ය ආයුෂ අවසන් වෙන්න පෙර මනුස්ස ලෝකේ ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. මෛත්‍රී බුදුහාඳුර පහළ වෙනවා. මොකද මේ වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව වැඩ ඉන්නේ. තමන්ට අවස්ථාව වෙනකන් දෙවියන්ගේ ආරාධනය ලැබෙනකන් තුසිත දෙව්ලෝ වැඩ ඉන්නවා. අනෙක් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබන අගසව් තනතුරු ලබන 80 මහා ශ්‍රාවක තනතුරු ලබන ඒ සියලු දෙනාත් පාරමී පුරාගෙන තුසිත දෙව්ලෝ දැන් වැඩ ඉන්නවා. එතකොට පින්වතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඒ විස්තර ටිකක් හරිම ලස්සනයි. අද අපි මේ දකින මනුස්ස ලෝකෙ නෙමෙයි. ඔබට තේරෙයි අද අපි මේ දකින මනුස්ස ලෝකයේ තුල අද තියෙන්නේ ලෝකෙ පිරිහිච්චම යුගයක්. මිනිස් ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහුණා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට ගුණධර්ම වලින් පිරිහෙනවා. මිනිස්සුන්ගේ ලෙඩ රෝග වැඩි වෙනවා, ශරීර ශක්තිය දුර්වල වෙනවා, මිනිස්සු එන්න විරූපී වෙනවා. මේ වගේ මේ මිනිස්යන්ගේ ආයුෂ පිරිහීමත් එක්ක වෙන විකෘතිය විනාශයේ ලෝකෙ සිද්ධ වෙන විනාශකාරී යුග ගැන බුද්ධ දේශනාවල තියෙනවා. හැබැයි පින්වතුනි දීර්ඝ ආයුෂ ඇති කාලවල අවුරුදු දහස් ගණන් ආයුෂ තිබ්බ කාලවල මීට වඩා වෙනස්ම මනුස්ස ලෝකයක් තියෙනවා. ඒ නිසා අද කාලේ ඒ කාලේ මනුස්ස ලෝකෙ මේ වගේද කියලා එහෙම අපිට තර්ක කරන්න බෑ. මොකද දීර්ඝ ආයුෂ ඇති කාල ගැන දේශනාවේ තියෙනවා ඇතැම් කාමාවචර දෙවියන් මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල අපිට දිව්‍ය ලෝකවලට වඩා මේ කාලේ මනුස්ස ලෝකෙ හොඳයි. මනුස්ස ලෝක සැප බහුලයි ඒ කාලවල. ඒ නිසා දෙවියන් පවා මනුස්ස ලෝකෙ හිත පිහිටවන. දෙව්ලොව පහළ වෙන කල්ප වෘක්ෂ, දෙව්ලොව පහළ වෙන විමාන, ඒවා සමහර පින් ඇති අයට මනුස්ස ලෝකෙත් ඒ විදිහටම පහළ වෙනවා කියලා. ඊළඟට අහසින් යන්න පුළුවන් රජවරු,
සක්විති රජවරු ඒ අහසින් යන්න පුළුවන් චක්‍ර රත්න හස්ති රත්න ඔක්කොම පහළ වෙන්නේ සක්විති රජවරු පහළ වෙන්න දීර්ඝ ආයුෂ ඇති කාලවල. එහෙමනම් අපිට පේනවා මනුස්ස ලෝකයේ අදයි දීර්ඝායුෂ ඇති කාලේ මනුස්ස ලෝකයේ කියන්නේ මීට වඩා හාත්පසින් වෙනස් මනුස්ස ලෝකයක් ගැන ඒ තියෙන්නේ. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 80000 වෙන කාලේ ඔය කියපු විදිහට මේ තියෙන ආයුෂ පිරිහිලා අවුරුදු 10ට අඩු වෙලා විනාශයක් වෙලා ඉතුරු වෙන ටික දෙනාගෙන් ආයුෂ වැඩි වෙලා අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අවුරුදු 80000ට අඩු වෙච්ච කාලේ ඒ වෙනකොට ලෝකෙ බොහෝම දියුණු ශාස්ත්‍රීය කාලයක්. එවැනි කාලේ දඹදිව කේතුමතී නම් බොහෝම ශාස්ත්‍රීය රාජ්‍යයක් පහළ වෙනවා. අද බරණැස ඉසිපතනෙ කියලා අපි හඳුන්වන ඒ බරණැස් නගරෙම තමයි අනාගතයේ කේතුමතී රාජධානිය බවට පත් වෙන්නේ මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන කාලේ. ඒ කේතුමතී රාජධානිය තුල ඒ මුල් කරගෙන මුළු දඹදිවම පාලනය කරනවා සංක කියලා සක්විති රජ කෙනෙක් ඒ කාලේ. මේ සංක කියන සක්විති රජ්ජුරුවොත් සිවුරංග සේනාව පිරිවරාගෙන අහසින් යන රජ කෙනෙක්. මේ සක්විති රජ්ජුරුවන්ට සක්විති රත්න ඒ සේනාවන් ඒ සියල්ල ඉන්නේ. මේ සංක කියන සක්විති රජ්ජුරුවෝ ලෝකෙ පාලනය කරනකොට මේ සංක නම් වූ සක්විති රජ්ජුරුවන්ට ඉන්නවා සුබ්‍රහ්ම කියලා අග්‍ර පුරෝහිතයෙක් අර්ථයෙන් ධර්මයෙන් තමන්ට අනුශාසනා කරන පුරෝහිතතුමා. ඒ සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ බැමිණිය තමයි සුබ්‍රහ්මවතිය කියන බැමිණිය මෑණිය. මෙන්න මේ සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාටත් ඒ බැමිණියටත් දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා බ්‍රහ්මවතී කියන මෑණියන්ගේ කුස තමයි පිළිසිඳගෙන ලෝකෙ උපදී. මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ සංක කියන සක්විති රජ්ජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බවට පත්වෙච්ච සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ ඒ වගේම සුබ්‍රහ්මවතී කියන බැමිණියගේ දරුවා හැටියටයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අවුරුදු 18000ක් කල් ගිහි ජීවිතේ වාසය කරනවා. ඒ කාලේ මිනිස් ආයුෂ අවුරුදු 80000. එතකොට අවුරුදු 80000ක් දීර්ඝ ආයුෂ ඇති කාලේ අවුරුදු 18000ක් කල් ගිහි ජීවිතය තුළ වාසය කරන බව දේශනාවේ තියෙනවා. එහෙම වාසය කරද්දී තමන්ගේ බිසව බවට පත් වෙලා ඒ කාලේ ඉන්නේ චන්ද්‍රමුඛී කියන දේවිය. බොහෝ කාලයක් සසර පෙරම් පුරාගෙන ආපු චන්ද්‍රමුඛී කියන දේවිය තමයි තමන්ගේ අගබිසව බවට පත් වෙන්නේ. ඒ මෛත්‍රී නම් වූ බෝසතාණන් වහන්සේට එදා අගබිසව බවට පත්වෙච්ච තමන්ගේ දේවිය බවට පත්වෙච්ච චන්ද්‍රමුඛී කියන දේවිය තමන්ගේ එකම පුතුවන බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙරනිමිති දැකලා මෛත්‍රී බෝසතාණන් වහන්සේට ගිහි ජීවිතය ගැන කලකිරෙනවා. හැම බුදු කෙනෙක්ම මේ සතර පෙරනිමිති දකිනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ සතර පෙරනිමිති දකිනවා. ඒ දකින්නේ දෙවියන්ගේ බලපෑමත් දෙවියන්ගේ මැදිහත් වීම මත. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් ඒ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ පිය රජ්ජුරුව සුද්ධෝදන රජ්ජුරුව මොන තරං උපක්‍රම යෙදුවත් මහලු මිනිස්සු නගර වෙනත් ප්‍රදේශක පදිංචි කෙරෙවා. ලෙඩ වෙන අය නගර වෙනත් ප්‍රදේශයක රෝගීන්ව පදිංචි කෙරෙවා. නගරේ වීදි සංචාරය කරන්න පෙර නගරේ සරසලා ලස්සන දේවල් විතරක් පේන්න සලස්වල පුදුම විදි ආරක්ෂාවල් යෙදවා මේ ගිහි බන්ධනවල හිර කරලා තියාගන්න. හැබැයි නියමිත කාලේ එනකොට දෙවියන්ගේ බලපෑම මත සතර පෙරනිමිති පේන්න පටන් ගත්තා. සතර පෙරනිමිති දැක්කා. ඒ වගේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවුරුදු 18000ක් ගිහි ජීවිතය ගත කරලා තමන්ගේ දේවිය වන චන්ද්‍රමුඛී කියන දේවිය බ්‍රහ්මවර්ධන පුතු බිහි කරන දවසේ එදා සතර පෙරනිමිති දැකලා කලකිරිලා මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරන්න වාඩි වෙනවා. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ ගිහි ජීවිතය අතහැරලා මහ කැලේකට ගිහිලා දුෂ්කර ක්‍රියා කරනවා නෙමෙයි. ඊළඟට දුෂ්කර ක්‍රියා කරන කාලය ගැන ගත්තත් සතියයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් අනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාලේ මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ අවුරුදු 18000ක් ගිහි ජීවිතෙත් ගත කරා නම් අවුරුදු 80000ක් නම් ඒ කාලේ අවුරුදු දහස් ගානක් ඉතින් දුෂ්කර ක්‍රියා කරන්නත් වෙයි තමා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි.
ඒ සතිය දුස්කරක්‍රියා කරන්නෙත් මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා ඒ උඩුමහල් තලයේ තමයි වාඩි වෙලා සතියක් දුස්කරක්‍රියා කරන්න. මේ සතියක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුස්කරක්‍රියා කරලා අවසන් වෙනකොට වෙසක් පුන් පොහෝ දවස උදා වෙනවා. එදා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මම විමුක්තියක් පිණිස යා යුතුයි කියලා හිතනකොටම දෙව් බඹුන් අහසින් ඇවිල්ලා බ්‍රහ්ම දෙවි කෙනෙක් අටපිරිකර පූජා කරනවා. මේ අටපිරිකර පිළි අරගෙන අටපිරිකරේ තිබිච්ච සිවුරු පිරිකර දරාගන්නවා. තමන්ගේ දේවිය වන චණ්ඩමුඛී කියන දේවියම තමයි කිරිපිඩු පූජාව කරන්න. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේට බුදුවෙන්න පෙරදින කිරිපිඩු පූජා කරන්නෙත් චණ්ඩමුඛී කියන තමන්ගේ දේවියමයි. මේ දේවිය පූජා කරන කිරිපිරුදානි වලඳලා දෙවියන් විසින් පූජා කරපු අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසිම්ම වැඩම කරලා තමයි නුග බෝමුල වැඩයින්. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ බවට පත්වෙන්නේ නුග බෝධීන් වහන්සේ. මේ නුග බෝධීන් වහන්සේ ළඟට මාලිකාව ඉඳන් වැඩම කරන්නේ අහසිම්මයි. අහසිම්ම වැඩම කරලා නැගෙනහිර දිසාවට මුහුණලා නුග බෝමුල වැඩඉදලා කුසතන මත වැඩඉදලා රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ රාත්‍රී දෙවනියාමේ චුතූපාත ඥානය ඇති කරගෙන රාත්‍රී තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවත් සමගම හිත සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදිලා මෙහි මහා බද්්‍ර කල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. එමනං අනාගතයේ මේ මහා බද්්‍ර කල්පයේම මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නේ ඔන්න ඔය ආකාරයට. පින්වතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 1,80,000ක් කල් පවතිනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ලෝකයේ ආයුෂ ඉතාම අඩු කාලෙක. ඒ නිසයි අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 5,000ක් කල් තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින. අවුරුදු 5,000ක් කල් බුද්ධ ශාසනය පවතිනවා. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරන්නේ උන්වහන්සේ කලින් පිරිනිවන් පෑවත් අනාගතයේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. මිනිස් ආයුෂ අඩු කාලයක්. ඒ පින් ඇති අයට බුදුරජාණන් වහන්සේ වැස් දෙකෙන් දැකගන්න නොලැබුණත් ධාතුන් වහන්සේලා හරි දැකලා ඒ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගෙන සුගතිගාමී වීම උදෙසා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා ධාතුන් වහන්සේලා විසිරෙන අධිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන. ඒ නිසා අනාගතයේ දීර්ඝ ආයුෂ ඇති කාලවල පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා අවුරුදු 1000 ගණන් දීර්ඝ ආයුෂ ඇති කාලවල බුදුවරු ධාතු විසිරෙන්නවත් අධිෂ්ඨාන කරන්නේ. බොහෝ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා රන් කැටියක් වගේ එකට කැටි වෙලා එකට පිහිටනවා. ඒ ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආයුෂ අඩු කාලවල තමයි බුදුවරු ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරන්නේ අනාගතයේ පහළ වෙන පින් ඇති අයට. මේ ධාතුන් වහන්සේලාට හරි වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගෙන සුගතිගාමී වීම උදෙසා මේ ධාතුන් වහන්සේ